මුලින්ම කියන්න ඕනේ මේ කන්ටෙන්ට් එක කරන්නේ වැදගත් භාෂාවෙන්ම නෙවෙයි. අවැදගත්, අසික්කිත, තුච්ච, කාලකන්නි පුතාලට, ඒ වගේම දුවාලට. සමහර ඒවා කියන්න ඕනේ වැදගත් ලෙවල් එකෙන් නෙවෙයි. මොකද එහෙම අයට වැදගත් කියලා එකක් නැහැ. ඒ අය හැදිලා ඉන්නේ අවැදගත් විදිහට. අවැදගත් අයට වැදගත් භාෂාවෙන් දේවල් කියලා දුන්නහම තේරෙන්නේ නැහැ. ඔය සමහර බල්ලෝ ඉන්නවා නිකම් මේ යන්න කියලා කිව්වට උන්ට තේරෙන්නේ නැහැ. දුප්පලයන් යන්න කියලා ටිකක් උස්සඩින් කෑ ගහලා කිව්වහම තමයි උන්ට උනත් තේරෙන්නේ. ඒක හින්දා එහෙම මේ අසික්කිත කාලකන්නි චාරයක් නැති බල්ලන්ට දේවල් කියලා දෙනවා වගේ මේ කන්ටෙන්ට් එක කරන්න වෙනවා කියන එක මුලින්ම කියන්න ඕනේ. කොල්ලෙක් කොට කලිසමක් ඇඳගෙන කැම්පස් එකේ කොහේ හරි තැනක ගිහාම කැම්පස් වල ඉන්න අවදාන හිඟන්නන්ට විශේෂයෙන් කොල්ලන්ට අර කොල්ලගේ කලිසම ගලවලා ඒ කලිසම ඇතුලේ තියෙන අංගජාතේ බලන්න හිතෙනවා නම් එහෙම බලපුවාම තමන්ගේ අංගජාතේ කෙලින් වෙනවා. මුලින්ම කරන්න ඕනේ මොකද්ද දන්නවද? උඹලගේ ලිංගික නැමියාව තියෙන්නේ කොහෙටද කියලා හොයලා බලන එක. සමාජ මාධ්‍යවල සැරිසැරෙන දේවල් අනුව සහ මේ මාධ්‍ය කියන විදිහට සබරගමුව කැම්පස් එකේ කොල්ලෙක් මේ වෙනකොට මැරිලා තියෙනවා. ඍජුවම ඒකට හේතුව නවක වදේ කියලා කොතනකවත් නොතිබුණා. ඒ මැරුණ කොල්ලට කලිසම ගලවන්න කියලා ඌව රැක් කරලා කට්ටිය ඉස්සරහා බුලි කරවලා තියෙනවා කියන එක දැන් හැමතැනම කතා වෙනවා. කැම්පස් එකේ පස්සේ දවසක තිබ්බ අවුරුදු උත්සවයකත් ඒ කොල්ලව ඔය ජ්‍යෙෂ්ඨ උත්තමයෝ සහ උත්තමාවියන්ට ඕන විදිහට නටවලා තියෙනවා කියලත් මේ සමාජ මාධ්‍යෙම කියවෙනවා. ඒ රැක් කරපු මානසික පීඩාව හින්දා මේ කොල්ල සියදිවි නසාගත්තේ. මං අහන්නේ කැම්පස් යන මේ රැග්වලට සම්බන්ධ වෙන අවදාන පින්න ඇන්නයන්ට දැන් සතුටුයිද? කොල්ලෙක් මැරිලා ඉන්නවා. ඒ වගේ මේ කොල්ලගේ අම්මා තාත්තා අඬා බැලපෙනවා. මං අහන්නේ මේවා දකින්නකොට තොපිට නිදහසේ ජීවත් වෙලා ඉන්න හිතෙනවද? හෘද සාක්ෂියට එකඟව අම්මා තාත්තා කෙනෙක් අවුරුදු 18ක් 19ක් 20ක් යනකම් හරි මහන්සි වෙලා කන්න බොන්න දීලා හදාගන්නේ. ඒ දරුවා මේ කැම්පස් යවලා කලිසම් ගලවලා උඹලට අංගජාතේ පෙන්වන්නද? එක එක ඉස්සරහා කලිසම් ගලව නටවන්නද? මං කියන්නේ උඹලව යවන්න ඕනේ කැම්පස් එකකට නෙවෙයි. උඹලව යවන්න ඕනේ මානසික රෝහලකට. උඹලා කියන්නේ මානසික ලෙඩ්ඩු. අවුරුදු ගාණක් මහන්සි වෙලා කැම්පස් එකට ගිහිල්ලා මේ කොහෙවත් තියෙන උපසංස්කෘති ලබ්බක් මේන්ටේන් කරන්න ගිහින් ළමයෙක් මානසික පීඩනයක් හින්දා මිය ගිහිල්ලා ඒ ළමයා පෙට්ටියකින් ගෙදර එනවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කෙලවර කරනවා නම් උඹලා ඔය රැක් කරලා හදන උපසංස්කෘතියෙන් හම්බ වෙන්නේ මොකක්ද? ඒකෙන් නැති වැඩේ මොකක්ද? කාගේවත් මේ අනාගතයක් හදන්න කියලා හිතාගෙන ඔයාලා සොයන්ව ළමයින්ගේ ශික්ෂණයක් හදන්න යන්න ඕනේ නෑ. ඒක ඒ ළමයි සහ ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා බලාගනි. මේ පර්සනල්ටිය හදන්න ඕනේ. බැච් ෆිට් එක හදන්න ඕනේ. කුහකත්වෙ එහෙම නැති කරන්න ඕනේ කියලා කලිසම ගලවලා හරියනවද? කලිසම ගලවලා අංගජාතේ බලලාද බැච් ෆිට් එක හදන්න? කලිසම් ගලවගෙන නටාගෙනද එක එකාගේ පර්සනල්ටි හදන්න මහන්සි වෙන්නේ? ඊට වඩා හොඳ නැද්ද? වැල සයිට් එකකට ගිහිල්ලා Tamanට අදාළ කරන කැටගරිය තෝරගෙන සොයන් වින්දනයේ යෙදුණා නම් අඩුම තරමේ එතකොට ඔය ලිංගික ඇරියස් එක හරි කවර් වෙයි. කාගේවත් ඇටිටියුඩ්ස් හදන්න කවුරුත් මහන්සි වෙන්න ඕනේ නෑ. ඒකේ මිනිස්සයා හදාගනි. හදාගන්න බැරි නම් ඒකත් ඒ මිනිස්සයාම බලාගනි. අඩුම තරමේ ඔය සමාජයට ෆෝවර්ඩ් කරන්න ඕනේ කියලා මේ සභාවක් මැද සින්දුවක්වත් කියන්න කියලා එහෙමවත් කියන්න ඕනේ නෑ. එක එක්කෙනාගේ ස්කිල් හදන්න එයාලට කන්න බොන්න දීලා තියෙන ඔයාලා නෙවෙයිනේ. ඒක එයාලා බලාගනි. ඔයාලයි මහන්සි වෙන්නේ. කොට කලිසමක් අඳින්න බෑ. ලස්සනට අඳින්න බෑ. කෙල්ලෙක්ට ෆැෂන් කරලා කැම්පස් එකට යන්න බෑ. බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්න බෑ. බ්‍රෑන්ඩඩ් සපත්තු බෑග් මේවා දාන්න බෑ. හදිස්සියෙන් හරි ඒවා දාගෙන ගියොත් මේ උපසංස්කෘතියට හර්ට් වෙනවා. උපසංස්කෘතියට හර්ට් වෙනව නෙවෙයි. ඕකට කියන්නේ කුහක වෙනවා කියන එක. ෆස්ට් ඉයර් එකට යනකොට කොල්ලෝ ඔක්කොම කොණ්ඩේ නෝට් එකට කපන්න ඕනේ. කෙල්ලෝ නම් සායයි හැට්ටේ අඳින්න ඕනේ. ටියුලිප් බෑග් එක අතට ගන්න ඕනේ. මොන හිඟන වහල් මානසිකත්වයක්ද මේ? මෙහෙමද මේ සමාජයක් හදන්න මහන්සි වෙන්නේ? තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මේ ඇරියස් එක ගොඩාක්ම තියෙන්නේ ඔය දුෂ්කර පළාත් වලින් කැම්පස් එන අය මේ රැක් සංස්කෘතියට වැටුනහම. ඊළඟට ඔය ඉස්කෝලේ යන කාලේ ආතල් එකක් දාගන්න බැරි වෙච්ච ඉස්කෝලේ යන කාලේ අවදානෙ නොලැබුණ අයත් මේ ගොඩට වැටෙනවා. එහෙම අය මේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් කොල්ලන්ට බැනලා තග දාලා අන්න පොරවල් වෙන්න try කරනවා. එතනින් හරි Tamanට සමාජයේ අවදානයක් අරගන්න කැපී පෙනෙන්න try එකක් දෙනවා. මං කියන්නේ ඔයා දුප්පත් වෙලා කැම්පස් ආවනම් සමානාත්මතාවය වෙනුවෙන් කරන්න ඕනේ ඔයාගේ දුප්පත් ආර්ථික මට්ටමට යමක්කමක් තියෙන මිනිහත් දාලා ඌවත් මානසිකව වට්ටන එක නෙවෙයි. එයාගේ ආර්ථික මට්ටමට කවදා හරි මම මේකෙන් හොඳ උපාධියක් අරගෙන එනවා කියන එක හිතට දාගන්න එක. එහෙම නැතුව
ෆස්ට් ඉයර් කොල්ලෙක් බ්‍රෑන්ඩඩ් ෂූ දෙකක් දැම්මහම ඒකට ඉරිසියා කරලා හැමෝටම පොල් ගහ ලකුණ බාට දෙකක් දාන්න කියලා සමානාත්මතාවය ඇති කරන්න යන්න එපා. ඔයත් බ්‍රෑන්ඩඩ් ෂූ දෙකක් ගන්න පුළුවන් වෙන ලෙවල් එකට උපාධිය ඉවර කරලා ඊට පස්සේ හොඳ පඩියක් ගන්න පුළුවන් තැනකට එන්න. එහෙම නැතුව මේ පළවෙනි දවසේ ඉඳලා ලස්සනට පිළිවෙලට කැම්පස් එන්න පුළුවන් එවුන්ට මේ ටියුලිප් බෑග් එකයි පොල් ගහ ලකුණ බාටයි දාන්න කියන තැනට පහත් වෙන්න යන්න එපා. කාගේ වුණත් දරුවනේ කොල්ලෝ කෙල්ලෝ ලස්සනට කැම්පස් එනකොට ඒකට සතුටු වෙන්න. තව දෙයක් තියෙනවා. මං කියන්නේ මෙහෙම රැග් වෙනවට ආස ඒවට කැමති සෙට් එකකුත් මේ කැම්පස් ඇතුලේ ඉන්න පුළුවන්. කැම්පස් එකේ සීනියර් අයියා කෙනෙක් මොනවම හරි දෙයක් කිව්වහම ඒක නිකන් මේ දේව වාක්‍යයක් විදිහට අදහන ඒ අනුව කට්ටියව පෙළගස්වන ඕනතරම් කට්ටිය ඇතුලේ ඉන්නවා. ඒකයි මෙච්චර කල් මේවා පවතින්නේ. එහෙම ජේෂ්ඨ උත්තමයෙක් හරි උත්තමාවියක් හරි මොනවම හරි කිව්වහම තෙත් වෙන නංගිලාට මල්ලිලාට පුළුවන් ස්ව කැමැත්තෙන් මේ උපසංස්කෘතිය නඩත්තු කරගෙන යන්න. හැබැයි මේක මානසික පරපීඩනයක් වෙච්ච අති බහුතරයක් ළමයින්ට තවදුරටත් මේකෙන් හානියක් වෙන්න ඉඩ තියන්න බෑ. මේ වහල් මානසිකත්වේ නැති ඇතැම් කැම්පස් තියෙනවා සහ ඇතැම් කැම්පස් වල ෆැකල්ටි තියෙනවා. ඒවට ඔය මං කලින් සඳහන් කළ මොන જાතියේ මිනිස්සු ආවත් තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන යනවා. එහෙම නැත්නම් කරගෙන යන්න සිද්ධ වෙනවා. මොකද එයාලට උපසංස්කෘතියක් කියලා කිසිම බලපෑමක් නැහැ. එහෙනම් අපි නැති කරන්න ඕනේ මොකක්ද? නැති කරන්න ඕනේ මේ අශික්ෂිත උපසංස්කෘතිය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියලා එකක් තියෙනවා. එයාලා මේ රටේ ආර්ථිකය, අයවැය, දේශපාලනය වගේ ඕන තරම් දේවල් කතා කරනවා. මං අහන්නේ ඔය එක එක ඒවා කතා කර ඉන්නවා වෙනුවට ඔයාලට වගකීමක් තියෙනව නේද මේ තරුණ ජීවිත වෙනුවෙන් කතා කරන්න. මේ කොහෙවත් තියෙන පක්ෂයකට කැම්පස් කොල්ලෝ කෙල්ලෝ යූස් කරවගෙන ඔයාලගේ මේ දේශපාලන කෑල්ල උන්ලව්ව කරව ගන්නවා වගේම වෙලාවක් තිබුණොත් මේ කොල්ලොන්ගේ කලිසම් ගලවලා කරන අශික්ෂිත වැඩ ගැනත් හොයලා බලන්න. මොකද ශිෂ්‍ය බල මණ්ඩලයක් ඉන්න ඕනේ මහ පොළ 7500ක් වුණාම ඒක මේ 10000ක් කරගන්නම නෙවෙයි. ඒකට ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය කරන්නම නෙවෙයි. ශිෂ්‍ය බල මණ්ඩලයක් ඉන්න ඕනේ ඇත්තටම මේ වගේ කාරණා වෙනුවෙන්. ඊළඟට JVP එක ඒ කාලේ ඔය අන්තරේ රන් කරනකොට ඕකේ කැඳවුම්කරු වෙලා හිටපු අය දැන් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. ඒ අයත් මේවට වග කියන්න ඕනේ. වග කියන්න ඕනේ විතරක් නෙවෙයි. ඔයාලට දැනටමත් වගකීමක් තියෙනවා. ඔයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 18 වෙනි පිටුවේ තියෙන තෘතීක අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වදය, ලිංගිකත්වය හෝ වෙනත් හිංසනයන් වැළැක්වීම සඳහා මහජනතාවට පොරොන්දු වෙච්ච ඒකාබද්ධ ව්‍යුහයක් කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. මං කියන්නේ ඒ වෙනුවෙන් තව සිද්ධියක් වෙනකන් ඉන්න ඕනේ නෑ. මේ සිද්ධිය හොඳටම ප්‍රමාණවත්. ඒ හින්දා දැන්ම ක්‍රියාත්මක වෙන්න. අපි දැන් ඉන්නේ දියුණු සමාජ තලයක. එහෙම ඉන්නකොට තාමත් වහල් සමාජ තලයන් වල වැඩ කරන කාල කන්නින්ට මේ වගේ හෙන ගහන අපරාධ වැඩ කරන්න ඉඩ තියන්න එපා. මේ අසාධාරණය වෙනුවෙන් හැමෝම එකට එකතු වෙලා සටන් කරන්න.